අයිබෝ මම ඉංග්‍රීසි බැංක් වාසලස ඉංග්‍රීසි අමාරුමයට මුල අල්ලගන්න පුංචි උදව්වක්. අද වචනය leave a comment. එහෙමත් නැත්නම් drop a comment. comment එකක් දානවා. I often leave comments on political content. මම බොහෝ වෙලාවට දේශපාලනයේ පිළිබඳ ආටිකල් වලට කමෙන්ට් කරනවා. She always leaves comments on English Bank post. ඇය නිතරම ඉංග්‍රීසි බැංක් එකේ පෝස්ට් වලට කමෙන්ට් කරනවා. මෙතනදී she leaves කියලා යෙදුනේ ඇය ඒකවචන කර්තෘ කෙනෙක් නිසා මේ ඇගේ පුරුද්දක් නිසා. එහෙමත් නැත්නම් මෙය වර්තමාන කාල අදහසක් වන නිසා. I dropped a comment on your FB video a few days ago. මම දවස් කිහිපයකට ඉහතදී ඔයාගේ FB වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මා. දාලා ඉවරයි. කරලා ඉවර වුණු නිසා තමයි අර drop කියන ක්‍රියාපදයේ අගට පුංචි ed ශබ්දයක් එකතු වුනේ. I dropped a comment on your FB video a few days ago. I will leave a comment on your TikTok video tonight. මම අද රැට ඔයාගේ TikTok වීඩියෝ එකට කමෙන්ට් එකක් දාවි. මේ අනාගත කාල අදහසක් වෙන නිසා තමයි ක්‍රියාපදයට පෙර will කියන උපකාරක ක්‍රියාපදේ භාවිත වුනේ. බස් එකේ දුම්රියේ යන ගමන්, කාර්යාලයේ ඉන්න ගමන්, ගෙදර උයන පියන ගමන්, ඉංග්‍රීසි ඉගෙන ගන්න. English Bank Get Vision Mobile. ඉංග්‍රීසි අමාරුමයට ලංකාවේ හොඳම ඇප් එක.